අපිට කෙනෙකුට නොමිලේම දෙන්න පුළුවන් දෙයක් තමයි හිනාව කියන එක. අපිට හිනා වුණා කියලා මුදලක් වැය වෙන්නේ නැහැ. නිකම්ම දෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් දැක්කහම අපි හිනා වෙන්න ඕන. ඒක ඊටාම වටිනා දෙයක්. එතකොට මිත්‍රයෝ වැඩි වෙනවා. ඒ වගේම තමයි බුදුහාඳුර ළඟ තිබුණු ගුණයක් තමයි මේක. බුදුහාඳුර කෙනෙක් දැක්කහම මුලින්ම හිනා වෙනවා. අද නම් සමාජයේ හිනා වුණොත් හිනා වෙනව කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. හැබැයි හිනා වුණත් හිනා වෙන්නේ නැති අයත් ඉන්නවා. නමුත් බුදුහාඳුරෝ වැනි උත්තමයෙක් වෙලත් උන්වහන්සේ තමයි කෙනෙක් දැක්කහම මුලින්ම හිනා වෙන්නේ. ඒ වගේම තමයි අපිට කෙනෙක් දැක්කහම කතා කරන්නත් පුළුවන් මුලින්ම. ඒකත් වටිනවා. අපේ මිනිස්සු හිතන් ඉන්නේ කතා කරොත් කතා කරනවා කියලා. නමුත් අපේ බුදුහාඳුරුවන්ගේ ළඟ තිබිච්ච ගුණයක් තමයි මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි ජීවිතයේදී මිනිස්සේ දැක්කහම hina වෙන්න ඕන, කතා කරන්න ඕන. බුම්මගෙන ඉන්න හොඳ නැහැ. දැන් මුස්ලිම් කඩේකට ගියාම මේ මිනිස්සු හොඳට hina වෙලා බඩු විකුණන්න දන්නවා. අපේ කඩේකට ගියොත් ඒ කට්ටිය බුම්මගෙන ඉන්නවා. එතකොට වෙළඳ ව්‍යාපාරයක් කරගන්නත් බෑ. ඒ කඩේට නැවත යන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි ජීවිතේදී හම්බ වෙන අය සමග hina වෙන්න ඕන, කතා කරන්න ඕන, ප්‍රියශීලීව ඉන්න ඕන. ඉතින් කෙනෙකුට hina වෙන්න හොඳ නැහැ. කෙනෙක් සමග hina වුණාට කමක් නැහැ. අද ලෝකේ ගොඩක් අය බලන් ඉන්නේ කෙනෙකුට hina වෙන්න. කෙනෙක් සමග hina වෙන්න නෙවෙයි, කෙනෙකුගේ අඩුපාඩු දැකලා hina වෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඒක නිසා බුද්ධ ආදී උතුමන් ළඟ තිබිච්ච ගුණයක් තමයි මුලින්ම hina වීම සහ මුලින්ම කතා කිරීම. අපි කවුරුත් ඒ විදියට හිතලා මුලින්ම කෙනෙක් දැක්කහම hina වෙන්න ඕන, කතා කරන්න ඕන. ඒ වගේම ජීවිතේදී Tamanට සුළුෙන් හෝ උදව් කරන තමන්ගේ සේවකයෙක් හෝ ඥාතියෙක් හෝ කවුරු හරි පොඩි උදව්වක් කරත් ඒකට ප්‍රශංසා කරන්න ඕන, අගය කරන්න ඕන. එතකොට ඒ තැනැත්තට නැවතත් උදව් උපකාර කරන්න හිතෙනවා. ඒක නිසා මේ කරුණු හිතට අරගෙන අපිත් කෙනෙක් දැක්කාම hina වෙලා කතා කරලා ප්‍රියශීලීව ඉන්න ඕන. ජීවිතය කියන්නේ විඳවමින් ඉන්න ඕන එකක් නෙවෙයි, විඳින්න ඕන එකක්. ඒ නිසා කතා බහ කළා, විහිළුවක් තාලුවක් කළා සතුටින් ජීවත් වෙන්න ඕන. අපේ පන්සලේ වටේට ගොඩාක් ගස් තියෙනවා. මේ ගස් වලින් නිතරම කොළ වැටෙනවා. දවසට 3 පාරක් විතර අතු ගන්න ඕන. ඉතින් එහෙම දවසක් අතු ගගා ඉන්නකොට අපේ රුවණ ඇවිත් කිව්වා, රුවණ ආවා. ආවහම මම කිව්වා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ අතු ගාලා කියලා. ඊට පස්සේ රුවණ කියනෝ, හාමුදුරනේ ඔය කොළ වැටිලා හැමතිස්සෙම හාමුදුරන්ට අතු ගාලා පින් කර ගන්න අවස්ථාවක් තමයි ඔය පරිසරයෙන් හදලා දෙන්නේ කියලා. මං කිව්වා දැන් උඹ මගෙන් ගුටි කන අවස්ථාවක් හැදීගෙන එනවා, වහාම ගෙදර යන්න කියලා. මට ආව පින්පව් කියලා දෙන්න. මොකද මං එපා වෙලානේ මිදුලතු ගාන්නේ.